ෆේස්බුක් එකෙන් සල්ලි හොයන්නේ කොහොමද? මේ ප්‍රශ්නයට උත්තරයක් එක තමා අද ඇවිත් තියෙන්නේ. මොටිවේෂනල් කෝට්ස්. ලස්සන ගෙතුම් කලාවේ ඒ තියෙන ආර්ට්ස් එක්ක ලස්සන මොටිවේෂනල් කෝට්ස් එකතු කරලා ඉමේජ් ජෙනරේට් කරගන්න අපි ලස්සන ප්‍රොම්ප්ට් එකක් හදලා තියෙනවා. ඉතින් ගොඩක් අපි ඉන්නවා අපේ යාළුවෝ තාම හරි නිච් එකක් හොයාගන්න බැරුව CM tool එක ටාගට් කරලා වැඩ කරන්න සහ Facebook මොනටයිසේෂන් කරගන්න උනන්දුවක් තියෙන නමුත් නිච් එකක් ගැන අයිඩියා එකක් නැති කට්ටියට ඉතින් මේ ප්‍රොම්ප්ට් එක යූස් කරලා යාළුවට ටාගට් කරලා වැඩ කරන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේ ප්‍රොම්ප්ට් එක යූස් කරලා CM tool එක ටාගට් කරලා වැඩ කරන්න කියලා. ඉතින් අපි අද බලමු මේක ජෙනරේෂන් එක කරගන්නේ කොහොමද කියලා. ඉස්සලාම අපි මාස්ටර් ප්‍රොම්ප්ට් එක තියෙන එක කොපි කරගෙන අපි යන්න ඕනේ Gemini AI එකට. Google එකේ අපි Gemini කියලා ටයිප් කරන Gemini එකට ගිහින් ඒ ප්‍රොම්ප්ට් එක පේස්ට් කරගන්න ඕනේ. අපි ප්‍රොම්ප්ට් එක පේස්ට් කරගෙන මෙතනින් අපි thinking කියන ඔප්ෂන් එක තෝරා ගන්න ඕනේ. ඊට පස්සේ එන්ටර් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි දුන්න ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික එයා රීඩ් කරලා එයා දෙනවා. පළවෙනියටම හදන්න ඕනේ කෝඩ් එක දෙන්න කියලා. ඉතින් අපි මොටිවේෂනල් කෝඩ්ස් මොන හරි එකක් අපි කැමතිව මෙතනින් තෝරගන්න පුළුවන්. අපි කැමති එකක් මේක අපි හොයාගෙන අපි මොටිවේෂනල් කෝඩ් එකක් මේ සයිට් එකකින් ගන්නවා. ඔයාලට කැමති දෙයකින් ගන්න පුළුවන්. මේ විදිහට අපි කෝඩ් එක දුන්නාම ඉමේජ් එක ජෙනරේට් කරන ප්‍රොම්ප්ට් එක හදලා දෙනවා. මෙන්න මේ විදිහට ඉමේජ් ජෙනරේෂන් ප්‍රොම්ප්ට් එක හදලා දෙනවා. එතකොට අපිට තියෙන්නේ මේ අදාළ ප්‍රොම්ප්ට් එක අරගෙන ගිහිල්ලා ඉමේජ් එක ජෙනරේට් කරගන්න. මේ විදිහට ප්‍රොම්ප්ට් එක කොපි කරගත්තා. ඊළඟට අපි ඉමේජ් එක ජෙනරේට් කරගන්න අපි යන්න ඕනේ Flow AI එකට. Google Flow එකට ගිහින් Flow එකට අපි create flow මෙතන අපි මේකේ තියෙනවා අපි ඉමේජ් ජෙනරේෂන් එක කරගන්න. ඒ නිසා ඉමේජ් කියන ඔප්ෂන් එක තෝරගෙන රේෂියෝ එක දාගන්න ඕනේ. 4:3 සයිස් එක දාගන්න ඩයිමෙන්ෂන් එක. ඉමේජස් දෙකක් තෝරගෙන nano banana pro එක නෙවෙයි nano banana 2 ඔප්ෂන් එක තෝරගෙන ප්‍රොම්ප්ට් එක පේස්ට් කරගන්නවා. අර කොපි කරගත්ත එතන ජෙනරේට් කරගත්ත ප්‍රොම්ප්ට් එක අදාළ කෝඩ් එක අපි දාපු කෝඩ් එකට අදාළ ජෙනරේට් ඉමේජ් ජෙනරේෂන් ප්‍රොම්ප්ට් එක අපි ඉමේජස් දෙකක් හදන්න කියලා දුන්නේ. කොන 4ක් හදන්න කියලා කියන්නත් පුළුවන්. එතකොට මේ විදිහට ඉමේජ් ජෙනරේෂන් එක වෙනවා. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. මේ විදිහට අපිට ඉමේජස් දවසට ඉමේජස් අපිට පුළුවන් නම් 12ක් විතර දාගන්න ෂෙඩියුල් කරලා ඩේලි මේ විදිහට දාගෙන යන්න තියෙනවා. මේක හරි ලේසි වැඩක්. ඉතින් මේ විදිහට අපි කෝඩ්ස් ටික කොපි කරගත්තා. මේ විදිහට ඉමේජ් ප්‍රොම්ප්ට් ටික හදාගත්තා. ලොකු වෙලාවක් යන්නේ නැහැ මේක හදාගන්න. ඊට පස්සේ 2K වලින් අප්ස්කේල් කරලා මේක ඩවුන්ලෝඩ් කරගන්න. බලමු ඉමේජ් එක. ඉතින් හොඳ කොල්ඩියරම තියෙනවා.
watermark මොකුත් නැහැ. quality එක බලන්න. ෆොටෝ සයිඩ් එකෙන් CM tool එක ටාගට් කරලා කරනවා නම් මේ විදිහට ඉමේජ් ජෙනරේට් කරලා ඉන්ස්පිරේෂන් කෝඩ්ස් වලින් earn කරන්න පුළුවන්. මේ groups වල share කරලා USA UK වගේ groups වලට අපි page එක දාගෙන යන ගමන් ඒ වගේ groups වල join වෙලා මේ අපේ post එක share කරන්න පුළුවන් නම් අපිට ඉක්මනට audience එක build කරගන්න පුළුවන්. හරි, අපි තව එකක් මේක ජෙනරේට් වෙනකම් බලමු හදන්න. මේ ඉන්ස්පිරේෂනල් කෝඩ්ස් ඕන තරම් තියෙනවා අපිට ඉන්ටර්නෙට් එකෙන් ගන්න පුළුවන්. මේ සයිට් තියෙනවා. අපිට දවසට 8ක් හොයාගන්න අමාරු නෑ නේ අපි වැඩ කරන අතරේ උනත්. වැඩ කරන අතරේ කියන්නේ හවසට සයිඩ් හසල් එකක් විදිහට කරනවා නම් මේක කරන්න පැයක් වෙන් කරගත්තා නම් හොඳටම ඇති. මේ විදිහට කෝඩ් එක දැම්මා. ඉතින් මේ ප්‍රොම්ප්ට් එක ඕනි කට්ටිය ඉන්නවා නම් මේ කමෙන්ට් එකක් දාන්න. මම එයාට මේක මම ඩිරෙක්ට් මැසේජ් එක ඉන්බොක්ස් දාන්න මගේ Facebook එකෙන්. මේක ජෙනරේට් වෙන්නේ නැහැ එකයි හැදෙන්නේ. බලමු. හරි එකමක් නැහැ. අලුත් ඉමේජ් අපි දෙකක් ජෙනරේට් කරන්න දෙමු. බලමු අපි අලුත් ඉමේජස් දෙක කොහොමද හැදෙන්නේ කියලා. right. සාමාන්‍යයෙන් පැය 3ක ගැප් එක දීලා පෝස්ට් 8ක් එහෙම නැත්නම් පැය 2කේ ගැප් එක දිනවා නම් පෝස්ට් 12ක් ඔය වගේ ගැප් තියලා දාන්න පුළුවන් නම් ඉතින් කන්සිස්ටන්සි එක තමයි වැදගත් වෙන්නේ. ලස්සන ඉමේජ් එක ජෙනරේට් වුණා. ඉතින් බලන්න ලොකු වෙලාවක් යන්නෙත් නැහැ. අනික මේ අපේ හැම පෝස්ට් එකක්ම එකම විදිහට තියෙනවා. ඉතින් ඒක page එකේ quality එකටත් හොඳයි. එන කෙනෙක්ට උනත් පිළිවෙල කියන එක තිබ්බාම හරි ආසයි දෙනවා සහ අපිත් එක්ක engage වෙන තියෙන සම්භාවිතාව වැඩි. එකක් ජෙනරේට් වෙනවා. අපි කැමති එක මේක තෝරගමු. ඕනම් මේක එකක් අපි page එක දාන ගමන් තව group එකකට තව image එක ජෙනරේට් කරලා එහෙම දාන්නත් පුළුවන්. images 4ක් හදා ගන්න පුළුවන්. අප්ස්කේල් කරනවා. මේක අපි download කරලා මේ අනිත් image එක මම පොඩ්ඩක් දාලා බලමු. කලින් ඒක ජෙනරේට් වෙන්න පරක් වුණානේ. මේ අලුත් prompt එක නෙවෙයි.
කලින් අපි ජෙනරේට් කරගත්ත එක. අපි බලමු ඒකත් බලන්න. හරි දැන් අලුත් ප්‍රොම්ප්ට් එක දෙමු. හරි පොඩි දෙයක් තියෙන්නේ. ඉතින් මේ මම මේ විදිහට දිගටම මම ප්‍රොම්ප්ට් දෙන්නම්. දන්න දේ මම කියලා දෙන්නම්. ඉතින් හැමෝටම මාරු කාලයක් පුළුවන් දෙයක් තියෙනවා නම් කරගන්න. මේ දාන දේවල් වලින් ලොකු දෙයක් කරගන්න. හරියට මේ දෙන්න දේ හැදෙන දෙයක් කරගන්න. තවත් ගන්න දේවල් ගොඩාක් YouTube එකේ තියෙනවා. ඒක මම තවත් මේ ෂෙයා කරන කට්ටිය ඉන්නවා. ඉතින් ඒව අරගෙන CM tool එක ඉක්මනට ගන්න try කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් මේ බලන්න. right. අපි මේ අර Gemini එකෙන් ජෙනරේට් කරගද්දී වෝටර්මාර්ක් එකක් එනවා. නමුත් Flow එකෙන් මේ ජෙනරේට් කරගද්දී ඒ විදිහට ගොඩක් දුරට එන්නේ නැහැ. ඒක ප්ලස් පොයින්ට් එකක් ඉතින් Flow එකෙන් ජෙනරේට් කරගද්දී. අනිකේ ෆොන්ට් ස්ටයිල් එක උනත් එකම විදිහට තියෙන්නේ. එතකොට මේ ගැටලුවක් නැහැ. ලස්සනට කරගෙන යන්න තියෙනවා. එහෙනම් good luck. ලස්සනට වැඩ ටික කරගෙන යන්න. තවත් මේ වගේ ප්‍රොම්ප්ට් එකක් මම අරන් එන්නම්. එතකන් හැමෝටම වැඩ ටික ලස්සනට පිළිවෙල කරගෙන යන්න. මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. සහ මේ ප්‍රොම්ප්ට් එක අවශ්‍ය කට්ටිය කමෙන්ට් එකක් දාන්න. ඒ අයට මම ප්‍රොම්ප්ට් එක ලැබෙන්න සලස්සන්නම්. Thank you.